දවසේ සිතුවිල්ල යොහන්තුමන්ගේ සුවිශේෂය 21 වෙනි පරිච්ඡේදය. උත්ථානය වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ තමන්ව මග ඇරගිය තමන්ව අඳුනන්නේ නැහැ කියපු ඒ පිරිස ඔයාගෙන පැමිණෙන කතාව තමයි මේ කොටසෙත් සඳහන් වන්නේ. අපිව මනුෂ්‍යයන් ප්‍රතික්ෂේප කළොත්, අපිව දැක්කේ නෑ වගේ හිටියොත්, අපි නැවත ඔවුන් සමග සම්බන්ධතාවයන් පවත්වන්නට යන්නෙමුද? ඔවුන්ව බෑ දකින්නටවත් සූදානම්ද? නමුත් අපට පෙනෙනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ තිබෙන අතිමහත් ප්‍රේමය කුරුසියේ මරණයේදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු අය නැවත උන්වහන්සේ සොයා පැමිණෙනවා. ප්‍රිය මිතුරනේ, ඒ තමයි දේව සෙනෙහස. අපි කොච්චර පව් කරලා ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කළත් උන්වහන්සේ අපිව සොයාගෙන අපට තියෙන ගැඹුරු ආදරය නිසා අපි ඉන්න තැනට නිසක වශයෙන්ම උන්වහන්සේ පැමිණෙනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ අපි සූදානම්ද උන්වහන්සේව පිළිගන්න? ඉතින් මේ යොහන්තුමන්ගේ පොතට යද්දී මෙහි මේ ගෝලයන් අධෛර්යමත් වෙලයි සිටියේ. මන්ද ඔවුන් ප්‍රේම කළ, ඔවුන් සමග සිටියාව, ඔවුන්ට මඟ පෙන්වීම දුන්නාව සමාජයේ යම් වටිනාකමක් ක්‍රිස්තුස් වහන්සේ නිසා තමන්ටත් උරුම වුණාට දැන් ක්‍රිස්තුස් වහන්සේව ඝාතනය කිරීමත් තර්ජනාත්මක පසුබිමකයි ඔවුන් ජීවත් වන්නේ. එනිසා එක් පැත්තකින් ඔවුන්ට කලකිරීමකුත්, අනිත් පැත්තෙන් ඔවුන්ට බියකුත් ඔවුන් වෙලාගෙන තිබුණා. අපිට පෙනෙනවා පේත්‍රස්තුමන් මේ අවස්ථාවේදී ඔවුන් නැවත පරණ පුරුදු රස්සාවට යනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඔහුට පොරොන්දුවක් දුන්නා. මනුෂ්‍යයන් අල්ලන්නන් බවට මම ඔබව පත් කරනවා, මින් පසු නුඹ මසුන් අල්ලන්නේ නැහැ කියලා. නමුත් පරණ වෘතියට ආයි අධෛර්යමත් වුණාම ඔහු ඇදගෙන වැටෙනවා. මිතුරනේ, අපටත් මේ සිදුවෙන්න පුළුවන්. අධෛර්යමත් වුණාම අපි පෙරලා යන්නෙම අපේ පරණ ජීවිතයටමයි. ඉතින් පේදුරුතුමන් විතරක් නොවෙයි, ඔහු සමග තවත් ගෝලයන් කීප දෙනෙකුත් ඔහු එකතු කරගෙන මසුන් අල්ලන්ට යනවා. වැටුණු කෙනෙකු තනිව නොවෙයි, තවත් අයවත් ඇදගෙන තමයි ඒ විනාශයට යන්නේ. දැන් පේදුරුතුමන් මසුන් අල්ලන්න බෝට්ටුවට ගොඩ වෙලා අනෙකුත් ගෝලයන් සමග යද්දී එකදු මත්ස්‍යයක්වත් ඔවුන්ට හම්බුනේ නැහැ. නමුත් වෙරළට පැමිණිච්ච ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඔවුන්ගෙන් අසනවා ප්‍රශ්නයක්. දරුවනේ, නුඹලා ළඟ කන්ට යමක් තිබේද? දැන් ගියේ මාළු අල්ලන්නනේ. ව්‍යංගාර්ථයෙන් උන්වහන්සේ කියන්නේ මාළු අම්බුණාද? ඔවුන් කියනවා නැහැ කියලා. ස්වාමීන් වහන්සේගෙන දකුණු පැත්තට දැල එලන්න. ඒ අවස්ථාවේදී දැල පිරෙන්න මසුන් අල්ලූ විට යොහන්තුමන්ට දැනුණා මේ ස්වාමීන් වහන්සේ කියලා. සැවොම සමග මූදුගිය හැමෝටම පෙළඹවීම ඇති කර පේත්‍රස්තුමන් වහම මූදට පැන ඉනේ වස්ත්‍රයක්වත් නැතුව හිටියට වස්ත්‍රයකුත් ඇඳගෙන ඔහු ගොඩට එනවා. ඔහු තමයි කලින්ම යේසුස් වහන්සේ ළඟට ආවේ. අපිව එක්කගෙන යන අය වැරදි තැන්වලට සමහර වෙලාවට ඔවුන් ඇරිලා අපටත් කලින් ස්වාමින් වහන්සේ ළඟට යන්න පුළුවන්. මේ අවස්ථාවේදී පේත්‍රස්තුමන් දකිනවා වෙරළේ මසුන් සහ රොටි පුලුස්සා තිබෙන ආකාරය. ක්‍රිස්තුස් වහන්සේ, ප්‍රිය මිතුරනේ, අපේ මත රැඳිලා ජීවත් වන කෙනෙක් නෙවෙයි. අපිට උන්වහන්සේ මත රැඳිලා ජීවත් වෙන්නයි උන්වහන්සේට සලස්වලා තියෙන්නේ. මාළු අල්ලන්නට මත්තෙන් උන්වහන්සේ කෑම ඔවුන්ගේ පිළියෙල කරලා තිබුණා. කැඳවූ තැනන් වහන්සේ ඔබව බලා ගන්න දන්නවා. උන්වහන්සේ ඔබව කැඳවුවා නම් උන්වහන්සේගේ රාජ්‍යයට, උන්වහන්සේගේ සේවයට, උන්වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත් වෙන්න ඔබව බලා ගැනීම උන්වහන්සේට කරන්න පුළුවන් කියන එක අපට මේ කතාව මතක් කරලා දෙනවා. ඉතින් ප්‍රිය මිතුරනේ, එදා ගෝලයන් අල්ලූ මසුනුත් මිශ්‍ර කොට ඒ අය සතුටු වුණා. යේසුස් වහන්සේගේ මසුන් උන්වහන්සේ රොටි සමග ඔවුන්ට බෙදා දුන්නා. අද ඔබ කිනම් පරිසරයක් තුළ හිටියත් ඔබේ අවශ්‍යතාවය උන්වහන්සේ සම්පූර්ණ කරයි. අපේ මුදලින් ස්වාමින් වහන්සේ නඩත්තු වෙන්නේ නැහැ. අපි දෙන පූජාවෙන්, අපේ දෙන දසෙන් කොටස් වලින් නොයි ස්වාමින් වහන්සේ පවතින්නේ. උන්වහන්සේ ඒවා පෙරලා අපිටම ආශිර්වාද කර දෙනවා මිස අපේ රුපියලක්වත්, අපේකද පූජාවක්වත් උන්වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ මුළු ජීවිතයම අපට පූජා කරපු තැනන් වහන්සේ. අපි යාඥා කරමු, ආදරණීය ජේසුනි, අද දවස ගැන ඔබ වහන්සේට ස්තුතියි. මටත් ඔබ වහන්සේ මෙන් මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නත්, කොයි ආකාර පරිසර පසුබිම් තුලින් ගමන් කළත් ඔබ වහන්සේගෙන් බැහැර නොවී නැවත පස්සට නොයා ඔබ වහන්සේගේ අතේ එල්ලිලාම ජීවත් වෙන්න මට ආශිර්වාද කරන්න. අද දවස ඔබගේ අභිමුඛය දැනෙන සලස්වන්න.
යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.